දිනපතා දේවවචනය 2026 පෙබරවාරි 5 දින සාමාන්‍ය සමය 4 වන සතිය පළමු වන දේව ප්‍රකාශනය 1 රාජාවලියේ 2 සිට 4 10 සිට 12 පිළිතුරු ගීය 1 වංශාවලියේ 29 10 සිට 12 ස්වාමීනි සියල්ලටම ඉහළින්ම වැජබෙනසේක සුවිශේෂය මාර්ක් 6 7 සිට 13 එකලවුන් වහන්සේ 12 දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යවූසේක. අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලයද දුන්සේක. ගමනට සැරේටියක් හැර රොටිවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් යන කිසිවක් නොගෙන වහන් පයලා කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කතා කොට ඔබ යම් කිසි නිවසකට පිවිසි කල එතනින් පිටවී යන තෙක් එහිම නවතින්න. යම් තැනකදී ඔවුන් ඔබ පිළිගන්නේවත් ඔබේ වචන අසන්නේවත් නැත්නම් එතනින් පිටවී යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදවල තිබෙන ධූලි ගසා දමන්නයි වදාළසේක. එලෙස ඔහු පිටත්වා ගොස් සෙනග පසුතැවී සිත් හරවාගත යුතුයයි දේශනා කළහා. තවද ඔහු බොහෝ දුෂ්ටාත්මයන් දුරුකොට බොහෝ රෝගීන්ද තෙලින් ආලේපකොට සුවපත් කළහා. මෙනෙහි කිරීම භෞතික සම්පත්වලට වඩා දෙවියන් වහන්සේගේ රැකවරණය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.